ක්‍රීඩා ලෝකය ගැන සරලව දැනගනිමු. 2025 අවුරුද්දේ සමස්ත ලංකා තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වුණේ අබගමුවේ මධ්‍ය මහා විද්‍යාලයේ කේ.එල්. අයෝමාල් අකලංක නම් තරුණයා. එතකොට 2025 එම වසරේම 2025 වසරේම මල්ල ක්‍රීඩා තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වුණේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ජීත්මා විජේතුංග නම් දියණිය. එතකොට 2025 අවුරුද්දේ මේ සමස්ත ලංකා තරඟාවලිය පැවැත්වුණේ දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ මේ පවත්වනු ලැබූ 38 වෙනි තරඟවලය. එතකොට 2025 සමස්ත මේ තරඟාවලිය ගත්තම පිරිමි ළමුන්ගේ සහ ගැහැණු ළමුන්ගේ සමස්ත ශූරතාවය දිනාගත් පාසල් ගත්තම පිරිමි ශූරතාවය දිනාගත්තේ මීගමුවේ මරිස්ටෙලා විද්‍යාලය, ගැහැණු ශූරතාවය දිනාගත්තේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල. එතකොට පාසල් ක්‍රීඩාවලදී ගත්තම ඒ වයස් කාණ්ඩ තියෙනවා. ඒ වයස් කාණ්ඩ ගත්තම 12න් පාල, 14න් පාල, 16න් පාල, 18න් පාල, 20න් පාල කියලා මේ විදිහට වයස් කාණ්ඩ පහක් තියෙනවා. ඊළඟට ලංකා පාසල් ක්‍රීඩා තරඟ මේවා පවත්වන්න කියන්නේ සමස්ත ලංකා ක්‍රීඩා තරඟ පවත්වන්න පියවර කිහිපයක් තියෙනවා. ඒ තමයි මුලින්ම නිවාසාන්තර ක්‍රීඩා පවත්වනවා, ඊට පස්සේ කොට්ටාස තරඟ පවත්වනවා, ඊට පස්සේ කලාප තරඟ පවත්වනවා, ඊට පස්සේ පළාත් තරඟ පවත්වනවා. මේ අනුව සමස්ත ලංකා තරඟය පවත්වනවා. පාසල් මල්ල ක්‍රීඩා තරඟාවලිය ගත්තම මේ ධාවන පතේ දිගම පතේ තමයි 5000 කියන එක. මීටර් 5000 තමයි දිගම පතේ වෙන්නේ. ඒතකොට කඩුළු මතින් පනින තරඟාවලිය ගත්තම කඩුළු මතින් පනිද්දී කඩුළු අනිවාර්යෙන් 10ක් තියෙනවා. ඒ 10 තියෙන මීටර් ගාන තමයි 100, 110, 400 කියන මීටර් ගාන තමයි දුවන් තියෙන්නේ. මේ වගේ කඩුළු 10ක් තියෙනවා. ඊළඟට අර්ධ මැරතන් තරඟාවලියක් ගත්තම ඒකේ දුර වන්නේ කිලෝමීටර් 21ක්. එතකොට කිලෝමීටර් 21කට වැඩි දුරක් තමයි අර්ධ මැරතන් තරඟයක් කියලා කියන්නේ. එතකොට මේක තරඟය පවත්වන්න පුළුවන් අවුරුදු 20න් පහළ අයට විතරයි මේකට සහභාගී වෙන්න පුළුවන්. එතකොට ඒක සහභාගී වෙනවා නම් අනිවාර්යෙන් මෙඩිකල් සහතිකයක් ගන්න ඕන, වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්න ඕන ඒ සිසුවාගේ සෞඛ්‍ය ගැන. ඊට පස්සේ බයිසිකල් රේස් ඒ කියන්නේ පාපැදි. මේව ගත්තම දුර තමයි කිලෝමීටර් 40ක් 50ක් දුර වෙනවා. සාමාන්‍යයෙන් ගැහැණු ළමයි නම් කිලෝමීටර් 20ක් 25ක් වගේ තමයි. මේකෙදී අවුරුදු 20න් පහළ අයට තමයි ඒත් පුළුවන් වෙන්නේ. එතකොට විසිකරන ඉරියව් තියෙනවා ඉසව්. ඒ තමයි යගුලිය, කවපෙත්ත, හෙල්ල, මිටිය දැමීම කියලා කියන්නේ. එතකොට ඒ වගේ ප්‍රධාන හතරක් තියෙනවා විසිකරන ඉරියව් යටතේ. ඊළඟට යගුලියක්, කවපෙත්තක්, හෙල්ලක් මේවා ගත්තම බර ගත්තම පිරිමි ළමුන්ගේ ගැහැණු ළමුන්ගේ මේව වෙනස් වෙනවා. පිරිමි ළමයට නම් කිලෝ 1යි ගෑම් 75ක් වෙනවා. ඒක ගැහැණු ළමයට කිලෝ 1ක් දක්වා තමයි අඩු වෙන්නේ. හරිද? ඒක කිලෝ 1යි, පිරිමි ළමයට කිලෝ 1යි 75යි. ඊළඟට සමස්ත ලංකා පාසල් මට්ටමින් ගත්තම මේ පාසල් සමස්ත ලංකාව විතරක් තියෙන වෙනම පාසල් තියෙනවා. එතකොට සමස්ත ලංකා මට්ටමින් විතරක් තියෙන වෙනම පාසල් තරඟ තියෙනවා. ඒ තමයි පිහිනුම්, ජිම්නාස්ටික්, රග්බි, බර ඉසවීම කියන ඒවා. මේවා කෙලින්ම සමස්ත ලංකාවලට පවත්වන්න පුළුවන්. හරිද? එතකොට අර වගේ පහක් එහෙම ඒ කියන්නේ පියවර වටේ හතරක් ඉන්නේ ඕනේ නැහැ. ඊළඟට වොලිබෝල්, නෙට්බෝල්, පාපන්දු ගත්තම මේවා නෙට්බෝල් වල ගත්තම කණ්ඩායමේ 12ක් ඉන්නවා. කණ්ඩායමේ 12ක් හිටියත් ශ්‍රී ලංකාව කරන්නේ 7 දෙනයි. වොලිබෝල් වලත් එහෙමයි කණ්ඩායමේ 12ක් ඉන්නවා. ඒත් ශ්‍රී ලංකාව කරන්නේ 6 දෙනයි. පාපන්දු ගත්තම පාපන්දු වල 20ක් හිටියට ශ්‍රී ලංකාව කරන්නේ 11යි. ඒතකොට ක්‍රිකට් ගත්තම ක්‍රිකට් වල 15ක් ඉන්නවා. ශ්‍රී ලංකාව කරන්නේ 11යි. ඊළඟට එල්ලේ ක්‍රීඩාව විතරයි 16 දෙනාම ප්ලේ කරන්නේ. හරි. නෙට්බෝල් මැච් එකක් ගත්තම මේක වෙලාව කොහොමද කියලා කිව්වම 15න් 15ට නම් විනාඩි 10 කොටස් 4ක් තියෙනවා. ඊට වඩා ඒ කියන්නේ 20න් 15 ඒ වගේ ගත්තම 16 එයාලට විනාඩි 15 කොටස් 4ක් තියෙනවා. වොලිබෝල් දලේ උස ගත්තම උසත් මෙහෙමයි. ඒ කියන්නේ වයස අනුව එකක් තීරණය වෙනවා. 14න් 15ට මීටර් 2.10යි. ඒක ගැහැණු ළමයට නම් මීටර් 2යි. ඊළඟට 20න් 15 ගත්තම මේක 2.43ක් දක්වා පිරිමයට ඉස්සෙනවා. ඊළඟට ගැහැණු ළමයට ගත්තම 2.24ක් දක්වා දලේ උස කරනවා.